හරි එතකොට දරුවෝ වීඩියෝ එකක් කරන්න හිතුවේ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන රිසල්ට් එක එතකොට ඔන්න ඇවිල්ලා තියෙනවා නේද? එතන මෙහෙමයි පොඩ්ඩක් කතා කරන්න රිසල්ට් එක ගැන දරුවෝ. සමස්තයක් විදිහට රිසල්ට් ඔයගොල්ලන්ගේ මෙහෙමයි ඔයගොල්ලෝ ලියපු විදිහත් එක්ක ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක ඇවිල්ලාද සමහර දරුවන්ට නේද? සමහර දරුවන්ට ඒ රිසල්ට් එකට වඩා අඩු රිසල්ට් එකක් ඇවිල්ලා ඇති. දරුවෝ කොහොම වුණත් ඒක තමයි ඔයගොල්ලෝ ලියපු රිසල්ට් එක. ඒ නිසා රිසල්ට් එක ආපු එක ආදරෙන් බාරගන්න. තමන්ට ඒ බලාපොරොත්තු වෙච්ච මොනවා හරි මට්ටමට ඔයාට යන්න බැරුව ගියා නම් මම මේ කතා කරන්නේ ඇත්තටම මේ දරුවන්ට තමන්ට ඒ බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක ආපු දරුවන්ට දැන් හරි ඒගොල්ලන්ගේ පාර පැහැදිලි. දරුවා මොනවා හරි බලාපොරොත්තු රිසල්ට් එකක් ඔයාට ආවේ නැත්තම් සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයාට බොහෝ විට සමහරට ඔයා දැන් කනස්සල්ලෙන් ඇති මට තියෙන සර් S3ක් නේ මට තියෙන සර් C1යි S2ක් මට මෙහෙම අහුවේද මම කැම්පස් යන්න පුළුවන් වේද සමහර දරුවන්ට මේ පෞද්ගලිකව කතා කරනවා මගේ සර් මේ තර්ෂයි එක මම දැන් කරේ මට මේකෙන් මොනවා හරි එකකට යන්න පුළුවන් වෙයිද ප්‍රයිවට් මොකුත් කරන්න නැතුව සර් ගවර්න්මන්ට් එකකට යන්න පුළුවන්ද මේ සමහර දරුවෝ ඉන්නවා සෙකන්ඩ් ෂයි එක ලියලා ආයෙ පාරක් තර්ෂයි එක කරනවද කියන දෙකඩියාවෙන් ඉන්නවා දරුවෝ මං කියන්නේ එක දෙයයි මේ කතාව හොඳට අහගන්න අන්තිම දක්වාම අහන කතාව පැහැදිලිවම ඔයා මේ කරේ තර්ෂයි එක නම් ඔයාට S3ක් තියෙනවා නම් ඒත් ඔයාට රජයේ ගවර්න්මන්ට් එක රජයේ කැම්පස් එකට අහුවෙන්න යම් සම්භාවිතාවක් තියෙනවා මං කියන්නේ අනිවාර්ය සම්භාවිතාවක් කියලා යම් සම්භාවිතාවක් තියෙනවා දරුවෝ ඒක ඇවිල්ලා ඔයා කැම්පස් පොත පුරවන විදිහත් එක්ක කැම්පස් එකේ තියෙන කෝසස් ඉල්ලන විදිහත් එක්ක ඔයා මොන දිස්ත්‍රික්ක එකක හිටියත් ඔයාට S3කටත් යන්න කැම්පස් එකට අහුවෙන්න යම් සම්භාවිතාවක් තියෙනවා මම මේ කියන්නේ හේතු සාධක ඇතුව හොඳම උදාහරණයක් ගිය සතියේ කලින් සතිය දරුවෝ මගේ පන්තියක ළමෙක් මාව හම්බෙන්න එනවා ගම්පහ බයෝ වලින් රිසල්ට් එක S3ක් ගම්පහ දිස්ත්‍රික්කේ බයෝ වලින් රිසල්ට් එක S3ක් හැබැයි දරුවෝ ඒ ළමයාට බෝට්ටුවක් විදිහට අහු වෙනවා ඊස්ටර්න් යුනිවර්සිටි එකේ ඇග්‍රිකල්චර් කියන කෝස් එක රිසල්ට් එක S3යි ඉසඩ් එක -.3 ඒ කියන්නේ ඍණ 0.3යි ගානක් තමයි ඉසඩ් එක මම ඕනනම් ඒ සාක්ෂිත් එක මවට දෙන්න පුළුවන් ඕනනම් ඒ දරුවයෙන් මම ඇහුවා කමක් නැද්ද මන් දුන්නට කියලා නෑ කමක් නෑ සර් දෙන්න කියලා කිව්වා ඒ කියන්නේ දරුවෝ එහෙම රිසල්ට් තිබ්බ ළමයිට කැම්පස් ආපු අවස්ථාව ඕන තරම් තියෙනවා ඔයා පුරවන විදිහත් එක්ක ඒ නිසා කිසිම දරුවෙක් Tamanට මේ තර්ෂයි එක මට තියෙන S3ක් සර් කියලා වෙලා සැලෙන්න එපා අනිවාර්යෙන් හැම දරුවෙක්ම ආපු රිසල්ට් එකත් එක්ක කැම්පස් පොත පුරවලා වෙලා Tamanට පුළුවන් උපරිම කෝසස් ගණක් අනිවාර්යෙන් දාන්න අනිවාර්යෙන්ම දාන්න දරුවෝ එක සහ ඔයගොල්ලෝ අනිවාර්යෙන් සෙකන්ඩ් ෂයි කරපු දරුවෙක් නම් මේකදි තර්ෂයි එකක් කරන්න නිකන් දෙගිඩියාවකින් ඉන්නවා නම් දරුවෝ දෙපාරක් හිතන්න එපා අනිවාර්යෙන් ලියන්න ඔයාට අදාළ ඔයා බලාපොරොත්තු රිසල්ට් එක ආවේ නැත්තම් පැහැදිලි සිද්ධිය එතකොට අනිවාර්යෙන් ඔයාට මේකෙදී දරුවෝ ගේමක් ගහන්න පුළුවන්. තව කල් තියෙනවා විභාගෙටත්. අපි ලොකු වැඩක් පටන් අරන් තියෙනවා ක්ලාසස් වල. ලොකු වැඩක් අපි ෆ්‍රී යනවා මේ දවස්වල. ඒ කියන්නේ ඔයාලගේ රිසල්ට් එක හදන්න මේ මාස 4 ඇතුළත. ඒ නිසා සෙකන්ඩ් ෂයි දරුවෝ ෆ්‍රෙෂ් ෂයි ලියපු දරුවෝ නම් අනිවාර්යෙන්ම ලැහැත් වෙන තමන් ඊළඟ ෂයි එක කරන්න මේක අතහැරලා දාන්න එපා. මේක ගේමක්. අනිවාර්යෙන් ඔයා මේ ගේම ගහන්න ඕනේ. ඒ නිසා වැඩ කරමු දරුවෝ. තර්ඩ් ෂයි දරුවෝ අනිවාර්යෙන්ම මතක තියාගන්න S3ක් ආවත් බය වෙන්න එපා. ඔයාට අනිවාර්යෙන් කැම්පස් එකක් අහුවෙන්න යම් සම්භාවිතාවක් තියෙනවා. සහ එතනින් එහාට C2යි S1 C1යි S2 C3 ගත්ත දරුවෝ අනිවාර්යෙන්ම ඇප්ලයි කළ යුතුමයි කැම්පස් පොත පුරවලා. ඒකත් එක්ක ඔයාලට බොහෝ chance එකක් තියෙනවා කැම්පස් අහුවෙන්න. හරි. ඇත්තටම මේක මම මේ මට ආපු අත්දැකීමත් එක්ක මම මේ කතා කරන්නේ. එහෙම S3 ඇවිල්ලා -Z වලින් කැම්පස් අහුවෙච්ච දරුවෝ ඕන තරම් ඉන්නවා. තව මේ මට කතා කරපු මයි ක්ලාස් ආපු ඒ දරුවත් ඇතුළුව තව ඕන තරම් දරුවෝ ලංකාවේ ඉන්නවා. මොකද ඒ දරුවෝ ගම්පහ දිස්ත්‍රික්කේ. ඊට වඩා තව මම කියන්නේ එක එක දිස්ත්‍රික්ක ගත්තාම ඊට වඩා සමහරට අහුවෙච්ච දරුවෝ ඇති. යම් යම් දිස්ත්‍රික්කවල. පැහැදිලි? හරි. එහෙනම් ඔක්කොම ආය පාරක් සුබ පතනවා. ආපු රිසල්ට් එකට ජීවිතේ ඔයාලට බලාපොරොත්තු වෙච්ච ඒ අදාළම තැනට යන්න වාසනාව හම්බෙන්න ඕනේ. එහෙනම් ඔක්කොම good luck. හරි නේද?